2024 අපිට අත්දැකීම් අනුව ගං වතුර තත්ත්වයන් 4ක් ආවා. ප්‍රධාන මට්ටමේ ගං වතුර 2ක් සහ සාමාන්‍ය ගං වතුර තත්ත්වයන්. ඉතින් පවුල් 83000කට පමණ ප්‍රමාණයක් මේ පීඩාවටපත් වුණා. කෙටි කාලීන, දිගු කාලීන හා මධ්‍ය කාලීන කියලා ව්‍යාපෘති තුන් වර්ගයක් හඳුනාගත්තා. දිගු කාලීන ව්‍යාපෘති සහ ඉතා ඉහළ මට්ටමේ වියදම් යන ව්‍යාපෘති තුනක් හඳුනාගෙන තිනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව. අදාළ ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කළා. අපි තීරණය කරා ජනවාරි මාසයේම ආරම්භ කරන 2025 මෝසම් වර්ෂාව ආරම්භ කිරීමට පෙර පළාත් මාර්ග සංවාධිකාරියේ යන්ත්‍ර සූත්‍රය යොදාගෙන අපි ප්‍රධාන ව්‍යාපෘති තුනක් ආරම්භ කරා ජනවාරි මාසයේ. ඒ අනුව අත්තනගල්ලුවය සහ ඌරුවල්ලෝ ඒ වගේම දියැලුව කියන ප්‍රධාන ව්‍යාපෘති තුන. මොකද අපේ දිස්ත්‍රික්කයට කෑගල්ල දිස්ත්‍රික්කයේ සම්පූර්ණ වර්ෂාපතනය ගලාගෙන යන අපේ දිස්ත්‍රික්කයේ හරහා. ඒ වගේම අත්තනගල්ල මීරිගම වගේ අපේ දිස්ත්‍රික්කයේ ඉහළ ප්‍රදේශවල ජලයත් ගම්පහ නගරය හරහා ජයල වත්තල ප්‍රදේශ හරහා යනවා. ඒක නිසා මේ සියල්ල නිවැරදි කරගන්න ඉතා ඉක්මනින් මේ ජලය බැස යාම ව්‍යාපෘති තමයි අපි ප්‍රධාන වශයෙන්ම මූලික ව්‍යාපෘති 15 අපි අධ්‍යයනය කරගත්තේ.